සමහරු පස්සට මෙහෙදන් සමහරු වතුරේ ගහගෙන ගියා. තවත් සමහරු අන්ත අසරණ වුණා. Please help කරන්න. first floor එකට වතුර ඇවිල්ලා, second floor එකටත් වතුර ඇවිල්ලා, then third floor එකේ ඉන්නේ. වෙනම කොහොමද කියන්නේ අපේ ජීවිත ටික කියලා දෙන්න විතරයි කියන්නේ. මම උදේ ඉඳන් try කරනවා මගේ කට්ටිය බේර ගන්න. මට තාමත් මේක බලන් ඉන්න බෑ. පුළුවන් කෙනෙක් මට මේක share කරලා උදව් කරන්න. අන්තිමට මුළු රටම ගම් වතුරට යනවා. වර්ෂාවත් සමග මෙවන විට දිවයිනේ ප්‍රධාන ජලාශ 25ක් සහ මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 26ක් වාඩ් දමමින් පවතින බව වාර්තා. පාරේ යනවා අම්මී. යන්න එපා වර්ෂමෙන් යන උලන් වැඩි. Sri Lanka, the country has been hit by a cyclone. It's called Ditwa. දාන්න තියෙන කාලේ ඉඳන් නොවැම්බර් කියන්නේ ලංකාවට ගම් වතුර. අවුරුද්දක් පාසා ගම් වතුර දාද්දි කට්ටිය රැස් වෙනවා, කතා කරනවා, සැලසුම් හදනවා, සහන දෙනවා. හැබැයි වතුර බැස්සට පස්සේ ආයේ සුපුරුදු විදිහට කට්ටියට ඒව අමතක වෙනවා. ඒකමට හිතන්න ගම් වතුර නිසා ආපදාවට ලක් වෙන ගෙවල්, වාහන, දේපල, ලියකියවිලි ජීවිත අවුරුද්දක් ගානේ අපේ මිනිස්සු ආයේ ගොඩනගන එක කොයිතරම් වූ අපරාධයක්. ඒ නිසා මේ රටට ගොඩ එන්නත් බෑ. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට ගොඩ ඒමකුත් නෑ. යන්න දෙයක් නෑ සර්. මේක තමයි වෙලා තියෙන්නේ. උන් හරියට ප්‍රමිතියට මේක හැදුවා නම් මේම වෙන්නේ නැහැනේ. අපි උඩ පැන්නත් බහිනවා බන්ට් එක. අර පාස් නිකන් ඩෝසරේ නිකන් උඩට දාලා නිකන් තඩ කරලා දාලා. උන් සල්ලි හොරා කාලා බාගෙට අටවලානේ. මාසයක් නෑ හදලා බන්ට් එක බහිනවද මෙහෙම වැස්සට. ඒ ඇස්සේ අපේ සමහරක් මිනිස්සු ජීවිතේට ගම් වතුරක් දැකලා නැති ගානට හැසිරෙනවා. එහෙම වෙද්දිත් මේ රට දාලා යන්න හිතෙන්නේ නැති එකම හේතුව මේ රටේ මිනිස්සුන්ගේ තියෙන මනුස්සකමයි එකමුතුකමයි. පාලනා දේශ ඔබ බැඳුණු දේශ මගේ මේ රටයි සුන්දර බලනු මනසකි. ඉරක් පාලනා දේශ ඔබ බැඳුණු දේශ මගේ මේ රටයි සුන්දර බලනු මනසකි. එක වීඩියෝ එකයි දැම්මේ මගේ කාර් පිරෙන්න බඩු. කියෝ කලතර අපිට දාගන්න විදියකුත් ඇත්තටම අපි මේ අවස්ථාවේ මචං උදව් කරන්නේ නැත්නම් අපෙන් ඇති වැඩක් නැහැ. සල්ලි වලට මනුස්සකම ගන්න බෑ. සල්ලි හම්බ කරන්න පුළුවන් මනුස්සකම හම්බ කරන්න බෑ මචං. මේ වෙලාවේ බලය ෆෝන් එකයි charge එක විතරක් අරගෙන සේෆ්ටි කියලා දානකට බලයන්. ඉතින් යා හැමදේම ජොකා කියලා ගෙනල්ලා දෙන්නම් අපි. එහෙම හොඳ ජාතියක් අපි. ඒ නිසා අපේ ජාතියේ තියෙන අර ගඳ කෑල්ල විතරක් අපි වෙනස් කරගමු. අවදුරටත් අනාරක්ෂිත තැන්වල ගෙවල් හදන එක නවත්වමු. වගුරු බිම් ගොඩ කරලා කරන ඉදිකිරීම් ටික නවත්වමු. වතුර බහින ඇල පාරට කුණු දාන පොඩි තැන නවත්වගමු. කඳු මුදුන් වල හෝටල් හදන එකත් නවත්වමු. ආපදාවෙන් දේශපාලන වාසි ගන්න ජරා ගතිය නවත්වමු. ආපදාවකදී කටයුතු කරන ආකාරය පාසලේදීම උගන්වමු. මේ විදිහට දැන්වත් හරියට ආපදාවන් කළමනාකරණය කරමු. එහෙම නැත්නම් අපි ලබන අවුරුද්දෙදිත් ගම් වතුර ආවා කියලා ලැජ්ජ නැතුව මෙහෙම කතා කරමු.